ඉතින් වෙල්කම් බොයිස් ඇන්ඩ් ගර්ල්ස්. ඉතින් ඔන්න අදත් ගෙනල්ලා තියෙන්නේ RDR එකේ අලුත් මිෂන් එකක් ප්ලේ කරන වීඩියෝ එක වගේම ඔයාලට මේ ගේම් එක කොහොමද ඔයාගේ ෆෝන් එකට දාගන්න කියලා බලමු. ඉතින් අද අපි මේ වීඩියෝ එක තමයි අද කතා කරන්නේ. තව පොඩ්ඩෙන් මං හින්දා අරුන් දෙන්න ගහ ගන්නවා. ඉතින් අපි අශ්වයට නගිමු. අපි මිෂන් එකට යන ගමන් වැඩේ කතා කරගමු. වැඩි වෙලා ගන්න හොඳ නෑ. අද මේ වීඩියෝ එක අපි ඉක්මනට කරන්න ඕනේ. මට දැන් මේ ගේම් එක ගහන විදිහත් මතක නෑ බොයිස්. මම මේ දවස් 4කට 5කට විතර පස්සේ තමයි මම මේ ගේම් එක ගහන්න පටන් ගත්තේ. වැඩි ගණන් ගන්න එපා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් ඉන්නවා සබ්ස්ක්‍රයිබ් කරන්න. අනිවාර්යෙන්ම මේ ගේම් එක ගහන්න. මේ මොකද මං අනිවාර්යෙන්ම දෙයක් ඔයාලට මං කියන්න ඕනේ. මොකද්ද දන්නවද? ඉතින් ගොඩක් කට්ටිය ෆ්‍රී සිටි ගේම් එක තවමත් මගෙන් ඉල්ලනවා. හරිද? ඇත්තම කතාව කිව්වොත් ෆ්‍රී සිටි කියන ගේම් එක අපේ සර්වර් එකට දීපු නැති ගේම් එකක්. ඒක ගහන්න පුළුවන්. හරිද? ඒක ගහන්න පුළුවන්. ඒ වුණාට ඇත්තටම එහෙම ප්ලේ කරලා කිසිම තේරුමක් නැහැ මේ ගේම් එක. හරිද? ඒකේ ගොඩක් බග්ස් තියෙනවා. ඉතින් ඒ සර්වර් එකට ලොග් වෙන්න ගොඩක් අමාරුයි. අපිට හොඳට සිග්නල් තියෙන්න ඕන වගේ ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මේ ගේම් එකේ එහෙම කිසිම කේස් එකක් නැහැ බොයිස්. ඔයාලට Play Store එකෙන් ගන්න කැමති නම් Play Store එකෙන් රුපියල් 12000ක් වගේ ගාණක් දීලා ඔයාලට ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් මම ඔයාලට එහෙම නැතුව කොහොමද මේක නිකන් ගන්න කියලා මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. ඉතින් අපි මිෂන් එක තියෙන දැන් සටාස් කාලයක් අපි සටාස් ගාලා කිව්වට එහෙම යන්න බෑ බම්. මේ දුවන විදිහට තමයි ඉතින් යන්න ඕන. අර ඉස්සරහ කට්ටියක් දුරමු යන්නේ නෑනේ බම්. බල්ලෙක් වගේ එහෙම ඊට බලහන් දුවපියකෝ වේගෙන් පොඩ්ඩක් පය උස්සලා පික්මන්ඩ් යන් අපි ඉක්මන්ඩ් යන් හැප්පෙන්න එපා කොනෙක් වගේ. හාවෙකුත් හාව පෑගුණාද කොහෙද? මේ ගේම් එක නම් ඇත්තටම පට්ට ආතල් පට්ටම ගේම් එකක්. හොඳේ මං ගහපු සුපිරිම මොබයිල් ගේම් වලින් එකක් තමයි මේක. අනිවාර්යෙන්ම මේක අනිවාර්යෙන් උඩින්ම තියන්න පුළුවන් ගේම් එකක්. ගොඩක් කට්ටිය where wins meet මට අරගෙන එන්න කියලා දාලා තිබුණා. මං ඉතින් මේ ගේම් ප්ලේ එකක් අරගෙන එන්න මං try එකක් දෙන්නම්. මේ දවස්වල පොඩි data හිඟයක් තියෙනවා. මේ VPN එකක් දාලා මැච් එකක් ගහගත්තත් මේ ඉන්ටර්නෙට් ස්පීඩ් නැති හින්දා පොඩ්ඩක් හරි අමාරුයි. ඒ වගේ ලොකු ගේම් එකක් ඩවුන්ලෝඩ් කරනකොට. ඉතින් මේකත් මේ ගේම් එක ඉතින් ඔයාලට ප්ලේ කරන්න පුළුවන් සාමාන්‍ය 4GB වගේ RAM එකක් තියෙනවා නම්. හැබැයි 4GB RAM එකක් තිබුණාට බොයිස් ඔයාලට හොඳ performance තියෙන ෆෝන් එකක් වෙන්න ඕන. එහෙම නැත්නම් 6GB එකේ වගේ නන්න කිසි ගේමක් නැතුව ප්ලේ කරගන්න පුළුවන්. අඩේ මුවෙක් යනවා බා. අඩේ මුවෙක් යනවා උට තියමුද? අඩෝ වැදුනා. හරිය මොමස් කෑල්ලක් කාලේ මොක්කොඩම කලින්. මොමස් කෑල්ලක් කමු බොයිස්. ඔයාලට ගේම් එක ගන්න විදිය මම ඔයාලට කියලා දෙන්නම්. වැඩි ගින්නක් නැහැ. ඉතින් ටක් ගාලා මුවාව කපාගෙන අපි වැඩේට යමු. හරි යම් පුතේ මිෂන් එකට දැන් මේ ගිය පාර මිෂන් එක හරියට ප්ලේ කරගන්න බැරුණා. වැඩි බොක වුණා. අදවත් මේ ගැම්මක් කල්ල මොකද? අර මොකද්ද බං නිල් පාට රවුමක් පෙන්නලා තියෙන්නේ. යමම් බලන්න. ඔව් ඒ මගේ ගෙදර බං. ඒ මගේ මෙහි කාමරේ බං. හොටෙල් රූම් එක. ටෙල් රූම් මස් යන්නලාන්නේ. අපි පොලිසිය මිෂන් එකක් කරමුනේ. අපි පොලිසිය නෙමෙයි මේ මොනවටද මේ ෂෙරිෆ් ළඟ. ෂෙරිෆ් මිෂන් එකක් කරමු බොයිස්. අපි ලොකු කැම්ප් එකකට ගහන්න වෙයි සමහර විට අපිට. මම කලින් ඒ වගේ ලොකු මිෂන් එකක් කරා. එනොත් අපි කරමු টොප් බඩුවක් කරමු ඈ. තුවක් වරන් රෙඩි වෙන්නේ මොකක් හරි භීෂණයකට බොයිස් රෙඩි වෙන්නේ භීෂණයකට. Listen, son, I know you got a mission. පිටින් කොහොමද භීෂණෙන් ඉන්නකොල්ලෝ මේවා බලන්න ඔයාලට බෝරින් වෙයි. ඒ හින්දා මම ස්කිප් කරනවා. හරියනම් අපි යමු කෙලින්ම භීෂණයක් පතුරවන්න තියෙන්නේ. අපි බලමු මොකද්ද භීෂණය කියන්නේ. Let's hit the breeze, boys. First, I hear you caught up with Mr. West. මුංගේ යන්න ගියාම තමයි 60 පැයක් යන්නේ. මුංගේ කයි අහගෙන යන්න ගියාම පොඩ්ඩි දහන්
දැන් හරි බලට වැඩිය මුගේ කයි ඇහෙන්නේ නැහැ නේද? මුගේ කයිය විතරයි මුගේ වැඩ නෑ මම ඕන ඔක්කොටම ගහන්න බෑ. ගියාට ගහන්නේ නෑ එකාටයි දෙන්නටයි ගහන්නේ මම. රොත්ත පිටින් අරගෙන නම් යනවා ඒ උනට වෙඩි දියන්න එකෙක්වත් නෑ. ගල් අස්සේ හැංගිලා බලන් ඉන්නවා මම වෙඩි දියනවා. ඔයාලට මම මේ ගේම් එක ගන්න විදිහ මම අවසානට කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න දෝ බලන්න බොයිස්. ඉක්මනට යවං. ආහා මේ ඉදිරියේ මොකක් හරි තියෙනවා. බලන්න. එතන ලොකු භීෂණයක් වෙලා තියෙනවා බොයිස්. එදකින් මේ බුඩාගේ කැත බලපංකෝ කෙනියන් තඩිය. ඊයා කැත එකෙක් උඹ. උඹ එන කැතයි යකෝ. අඩේ අශ්වයත් මරලා බං. කවුද මේ පාපතර වැඩේ කරේ? මිනිස්සු නම් මරුවත් කමන්නේ සත්තු මරුප එකට නම් කිසිම සමාවක් දෙන්න හොඳ නැහැ. දැන් මොකද කරන්න කියන්නේ අපිට? හරි අශ්වයාට නැග්ගා. නේ? අරගොල්ලෝ පස්සෙන් යන්න ඕනනේ. ඕමින්ට තුවක්කෝ ගන්නලු. What kind of man does that? A bunch of weak men. A pack of cowards is the most dangerous kind. Some men are just born plain. තුවක්කෝ අරගත්තා. මොකද වෙන්නේ? අර ඉස්සරහා තව ගින්නක් වගේ යනවා එතනට වෙන්න යනවා ඇත්තේ. මුට පිටිපස්සෙන් යන්නලුනේ ඉතින් ඔන්න ඕක තමයි එපා වෙන්නේ. හරි හරි එතන තමයි භීෂණේ වෙන්නේ බොයිස්. මට හිතෙන විදිහට. අර ඉස්සරහා දුමක් දානවා ඔයාලට පේනවා. අඩෝ මේ ඉර බැහැලා යන සීන් එක බලන්න මාර ලස්සනනේ. අර ඉර රවුම බලපන්. ඉරේ රවුම ඉර නෙමෙයි ඒක. ඉරක් නෙමෙයි ඒක. රවුමක් තමයි. සෝරි. හරි මෙතන තමයි බොයිස් භීෂණේ යන්නේ. අනේ එතන භීෂණනේ එතනත් මරලව. අඩෝ කවුද බම් මේ මිනිස්සු වරවර යන සක්කිලියා? අඩෝ කවුද? දවංගෝ කා හුවෙනකම් මට. හරි අපි යමු. අපි හොයාගමු කොහම හරි. කවුද මේ කැත වැඩේ කරන මේ ආහාරය කියලා හොයාගෙන අපි උට වෙඩි තියමු. යමංකෝ කියාච්චිට මේ අශ්වය දාලා දැන් වෙන අශ්වයෙක් ගන්න ඕන. ඕම බෑ හොඳ. මෙතන වෙන්නද භීෂණේ යන්නේ මචං. හරිද? නතර වෙයක්. අඩෝ මොකද්ද බං මේ වෙලා තියෙන්නේ? මුළු ගමටම ගහලාද මේ ලේ හැමතැනම වන්න? මොකද්ද? බැහැලා බලන්න. අනේ මිනිස්සු ඉන්නවා. මේක ඇතුලේ අපිට මොකක් හරි දෙයක් පෙන්නලා තියෙනවා. කද්ද කියලා නම් දන්නේ නැහැ. හරි අපි පෙන්නවා. ඒක ඇතුලට ගියානේ. බැලුවානේ. ඔයි අශ්ව මෙහෙවරේ. අන්න එහෙම. අන්නේ බය තියාගෙන මිනිස්සුත් ඉන්නවා බං ගමේ එහෙම ලොකු භීෂණයක් කරලා නෑ වගේ. අන්න අරුන් ගිහිල්ලා බං මාව දාලා පාරේ. තව තැනක් තියෙනවා මම බලන්න එතනත් බලමු. මොකද්ද බං මේ මිෂන් එක මට තේරෙන්නේ නෑ. වද්ද? කොහෙද ආය බලන්නද? නේ කැලයක් අස්සේ බං යන්නේ. ආච්චිට. මේක ඇතුලේ මොකද්ද මේ? එක්කනේ මං උඩින් පැනලා මේ. මොකද්ද මේ? ඉඳපන් බලන්න. හරි දොර කැඩුවා මචං. ඇතුලේ මොකෙක්වත් නැහැ මචං. දැන් අපි යන්න ඕන. අඩෝ පුතා වරෙන් කොහෙද ඉන්නේ? ඉක්මනට වරෙන් අර යනවනේ පේන්නේ නැද්ද? ලත වෙනවනේ මේ පුලත් එක්ක වැඩකට යන්න ගියාම. ඔය පැනපන් ඉක්මන. අරුන් යනවා අපි යදාලා. හෝ අන්න අර හේ ඉන්නේ. පිස්සුනේ කෙලින්නේ.
හරි හරි අපි පොඩ්ඩ අර දන්නේ නැති කම නෙමෙයි අපි පොඩ්ඩක් ගේ සෝදිසි කරන්න ගියේ දන්නේ නැද්ද පොඩ්ඩ Break that door down. The rest of you, get your guns ready. මුගලන්ගෙන් ඉන්න කියලා තියන්නේ අපිට කට්ටි තුවක්කු ගත්ත බං බෑබම් වරෙන් යන්න බලා කෝ වරෙන් යකෝ කෝ අරපිය මේක හරි හරි මේ ටික කඩන්න තියෙන්නේ හරි කැඩුවා බොයිස් අඩෝ එල්ලලා බං මිනිස්සෙක්ව අඩෝ මේකට නම් මේ ගයිඩ්ලයින් වදී දන්නේ නැහැ බං අඩෝ මේකට ගයිඩ්ලයින් වදී දන්නේ මම මේක බ්ලර් කරනවා බොයිස් මට මේක පෙන්වන්න බෑ සමා වෙන්න මේ මෙයා ඇඳුම් නැතුව ඉන්න මට කරන්න දෙයක් නැහැ මෙතන ඇඳුම් නැතුව හිටියේ බොයිස් අඩෝ එල්ලලා බං කවුද මේ බලු වැඩේ කරේ යමන් අපේ උන්ට ඉඩ තියන්න තාම හෝ මගුලක් එනවනේ සෙට් එකක් ඉන්නවා බොයිස් පොඩ්ඩක් ඉන්න මං තුවක්කු මාරු කරගන්නක අප්පෝ උණ්ඩ 14යි බං ඒකේ තියෙන්නේ කමන්නේ දැක්කනේ මාත් එක්ක නම් සෙල්ලම් බෑ පුතේ අඩෝ සෙට් එකක් ඉන්නවා බං අම්මට උඩ තියනවා කොමට අඩෝ කවර් එක මොකට හරි මම මේ ලෝඩ් වගේ ගිහිල්ලා මම මේ හරි අපි ඇතුළට යමු පොඩ්ඩි දහම් පුතේ තුවක්කු මාරු කරනකම් මේකේ උණ්ඩ නැහැ කොහෙද ඉන්නේ යන් අපි ඇතුළට කවුද මේ ආයේ අපේ කි දැන් මමද යන්න ඕනේ තිබ්බා තව එකෙක් ඉන්නවා ඌනෑනේ බා කොහානිකා මේ පට්ට බම් මේ සීන් එක කෝ මොකෙක්වත් නැහැනේ වරඤ්ඤකෝ බෑලා ඉන්නේ චණ්ඩි ඉන්නවද චණ්ඩි වරඤ්ඤකෝ චණ්ඩි ඉන්න බෑ මේ අම්මට දැක්ක නේද මාත් එක්ක සෙල්ලම් තියාගන්න එපා හොඳේ මං හරි දරුණු මිනිස්සෙක් චණ්ඩින්නද මේ සත්තුත් මරලා මිනිස්සුත් මරලා මුන් චණ්ඩිද වරන් දැන් වරන් කෝ අපේ උන්ට මොකද වෙලාදී කෝ උඹලට වැඩිය චණ්ඩියකෝ අපි උඹල චණ්ඩිද මෙතන වරන් කෝ අනිකා උඹල බයද උඹල බයද මේ හැංගිලා ඉන්න දොරවලස් මම්ම එන්න ඕනේ අම්මට මූණන් හෙන තදෙක් වගේ බා අර කෙල්ලට වදින්න තියෙන්න අඩෝ මිෂන් ෆේල් බං අර කෙල්ලට වදින්න තියෙන්න මැච් එක ගහන්න ඕන බං එතන හරිද මම මේ වීඩියෝ එක ස්කිප් කරලා මචං ආයෙමත් ඒ ෂොට් එකට මං ආයෙ එන්නම් පොඩ්ඩ ඉන්න හරි බොයිස් ඇන්ඩ් ගර්ල්ස් මං ආයෙමත් අතනට ආවා අතනට ඇවිල්ලා ඉන්නේ දැන් මම කෙලින්ම මේක මචං මේ ලේසි ගේම් එකක් නෙමේ මචං තිබ්බා බං ඉතින් ඔලු කට්ට කුඩු වෙන්න තිබ්බා පරයාගේ සද්දෙද උඹ සද්ද බෑ මේක බය වෙන්න එපා නංගි මං ඉන්නකම් සුදු තාත්ති ඇවිල්ලා ඉන්නේ නංගි නැගිටින්න මං ආව ආරක්ෂා කරනවා මට වැඩ දීලා මං යනවා ගෑනු ආරක්ෂා කරන්න එන වැඩ නැහැ කියලා උන් හිතාගෙන ඉන්නේ දැක්කනේ
දැක්කනේ ධෝනි වෙනුවෙන් ගහපු ගේම දැක්ක නේද යාළුවනි? ධෝනි තමයි එක්ක. හරිද? ධෝනි කොහෙද දුවන්නේ? අයියෝ ධෝනි බේරගත්තට පස්සේ දාලා දුවනවා කියහන්ක මෙලෝ රහක් නෑ. මොඩ ගෑනු ඕම්මම තමයි බා. එක්කෝ thank you කරපම් මෙච්චර ගේමක් ගහලා මම බේරගත්තා මොඩ ගෑණි. චි. කොමගේ පුතා වරෙන් කොහෙද ඉන්නේ? අම්මට දැක්කනේ එල්ල කොල්ලා එනවා ඉතින් ආයේ. පියම් මේ මිෂන් එක ඉවර කරලා දාමු. දැක්කනේ අපි ගහපු ගෑයිල්ල ඉතින් දැක්කනේ අපි ඉතින් බය නෑ. අපි ගාන ඕන කෙනෙක්ට හරිද? අන්න එහෙමයි අපි. අයින්න පුතේ. වැඩේ ඉවර කරමු. මොකක්ද කියන්නේ? එහෙමද? ඈ? මොනවද බම් මේ කියන්නේ? මේකේ දත් ටික බලපංකෝ. මේක ඉතින් කැතයි බා. ඊයා. දත් මදින්න නැද්ද ඔක? ඉතින් අපේ මිෂන් එක ඉවරයි බොයිස් මං හිතන්නේ. කොහෙන්ද පුතේ? අපේ මිෂන් එක ඉවරයි බොයිස්. එහෙනම් අපි දැන් බලමු කොහමද ගේම් එක දාගන්නේ කියලා. ඉතින් ඔයාලට වැඩි දෙයක් කරන්න නැහැ බොයිස් මේ ගේම් එක දාගන්න. හරිද? ඔයාලගේ ඔන්න කමෙන්ට් සෙක්ෂන් එකට යන්න. කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙනවා බොයිස් අපේ group link එක. ඉතින් ඔයාලට පුළුවන් අපේ WhatsApp group එකට join වෙන්න. join වෙලා අපේ ඉන්න admin කෙනෙක්ගෙන් adminලා ඉන්න හැමෝටම message දාන්න යන්න එපා. එනවා දැක්ක ඊට පස්සේ උඹට බණි. ඉතින් බොයිස් ඔයාලට පුළුවන් group එකට message එකක් දාන්න. link එක එවන්න කියලා download link එක. ඉතින් අපි එතකොට ඔයාලට download link එක දෙනවා බොයිස්. ඉතින් ඔන්න ඔච්චර ඔයාලට කරන්න තියෙන ගේම් එක GB 6ක් වෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් ප්ලේ කරන්න පුළුවන්. පාට්ටමාදල් ඕපන් වර්ල්ඩ් ගේම් එකක් තමයි මේක. විශේෂයෙන් මතක් කරන්න ඕන මේක ඕෆ්ලයින් ගේම් එකක්. ඉතින් ඔන්න ඔච්චරයි බොයිස්. ඉතින් කියන්න තියෙන මිෂන් එකත් ඉවර කරලා ගැම්මක් තමයි ඉතින්. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. බයි බයි.